පුතේ නම් අපි අද ස්ටාර්ට් කරමු ඕගොල්ලන්ගේ අපි කරන්න හිතපු පාස් පේපර්ස් සහ ටර්ම් ටෙස්ට් පේපර්ස් වල ප්‍රශ්න සාකච්ඡා කිරීම. එතකොට අපි ඒක අද ඔන්න ස්ටාර්ට් කරනවා. අපි අද ඒක ඕගොල්ලන්ම කෙලින්ම සම්බන්ධ කරගන්න බැලුවේ. නමුත් අපි ඊට පස්සේ තීරණය කළා එහෙම පන්තියක් කරලා ඔන්ලයින් එකට දාන්න පස්සේ අප්ලෝඩ් කරන්න. එහෙනම් දැන් අපි වැඩි පටන් ගමු. මුලින්ම පුතේ අපි ටර්ම් ටෙස්ට් පේපර් එක ප්‍රශ්නයක් කතා කරමු. ත්‍රිකෝණයක පද අනුයාත නිකිල 3ක් වන පරිදි පිහිටයි. ඔන්න මම කියනවා ත්‍රිකෝණයක පද අනුයාත නිකිල 3ක් වන පරිදි පිහිටයි. විශාලතම කෝණය කුඩාතම කෝණයමින් දෙගුණයක් නම් පාදවල දිග සොයන්න. බලන්න පොඩ්ඩක්. හරිද? දැන් බලන්න පුතේ පොඩ්ඩක්. මෙතන කියනවා ත්‍රිකෝණයක පාද අනුයාත නිකිල 3ක් වන පරිදි පිහිටයි. හරිද? එතකොට මේක බලන්න ටිකක්. ත්‍රිකෝණයක පාද අනුයාත නිකිල 3ක් වන පරිදි පිහිටයි. විශාලතම කෝණය කුඩාතම කෝණයෙන් දෙගුණයක් නම් පාදවල දිග සොයන්න. ඔන්න ත්‍රිකෝණයක් ඇඳා ඔය ත්‍රිකෝණය කියන කතාව බලන්න පුතේ. අනුයාත මේ පාද තුන අනුයාත නිකිල 3ක් වන පරිදි පිහිටයි. අනුයාත නිකිල 3ක්. අපි හිතමු මේ පාදි දිග 10 නම් මේක 11යි මේක 12යි. මේක 5 නම් මේක 6යි මේක 7යි. අන්නේ විදිහට අනුයාත නිකිල 3ක් වන පරිදි පිහිටයිලු. අපි වාගෙන් අහනවා එහෙම කියනවා ඒත් එක්කෙම කියනවා විශාලතම කෝණය කුඩාතම කෝණයෙන් මෙන් දෙගුණයක්. එහෙනම් අපි හිතමු පුතේ වාගේ කුඩාතම කෝණය ඇල්පා කියලා. එහෙනම් විශාලතම කෝණය ඒ වගේ දෙගුණයක් නේ. ඊට පස්සේ කියන්නේ මෙන්න මේ විශාල කුඩාතම කෝණය ඒ වගේ දෙගුණයක් නම් විශාලතම කෝණය. දැන් අපි වාගේ අනුයාත පද තුන අපි කිව්වානේ එක්ක 10 11 12 වගේ එක ළඟ පිහිටි නිකිල 3ක් නේ එන්නේ. හැබැයි වා දන්නේ නෑනේ මම දන්නේ නෑනේ 10 11 12ද කියලා. එතකොට අපි හිතමු මේක 3 4 5 වෙන්නත් පුළුවන් නේ. සමහරෙට 7 8 9 වෙන්නත් පුළුවන් නේ. ඒක නිසා අපි මොකද්ද කරන්නේ? මේකට කියනවා මෙන්න මේ පාද තුන මම ගන්නවා අනුයාත විදියට නොදන්නා පද ඇසුරේ. අපි හිතමු පුතේ එක පාදයක් එන්නම්. අනිත් පාදේ එන්දන එකනේ. අනිත් එක එන්දන දෙක. එතකොට එක පාදයක් එකක් එන්දන එක අනිත් එක එන්දන දෙක. එතකොට නිකමට බලන්න මේකේ විශාල කුඩාතම පාදේ එන්නම්. මේකේ විශාලතම පාදේ එන්දන දෙකනේ. මේකනේ විශාලතම පාදේ. හැබැයි ඔයා දන්නවනේ මෙහිම කතාවක්. විශාලතම කෝණය ඉස්සරහා විශාලතම පාදයේ තියෙනවා. එහෙනම් එන්දන දෙක තමයි මේ තියෙන්නේ. ඔයා දන්නවා කුඩාතම කෝණය ඉස්සරහා කුඩාතම පාදයේ තියෙනවා. එහෙනම් මෙන්න පුතේ මෙන්න එන්දන දෙක. එහෙනම් ඉතිරි පාදේ එන්දන එක. දැන් මට ඕනේ මේ එන් හොයන්නනේ. එන් හොයන්න ආට තියෙන හොඳම ක්‍රමය අපිට මේ කෝණ ඇත්තටම දන්නේ නෑනේ. මට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් පුතේ ප්‍රමේයන් තියෙනවනේ සයින් ප්‍රමේය කොස් ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. අවශ්‍ය නම් පක්ෂීය ප්‍රමේයම භාවිතා කරන්න පුළුවන්. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ එන් එක හොයන්න මම භාවිතා කරනවා කියලා හිතන්නකෝ කොස් ප්‍රමේය. කොස් ප්‍රමේය කියන්නේ මොකක්ද? මේ බලන්න කොස් ප්‍රමේය කියන්නේ මෙහෙමනේ. ත්‍රිකෝණයක් තියෙනවා. මේ පාදේ A මේක A කෝණය මේක B මේක B මේක C මේක C. උදේ මෙන්න මේ විදියට ත්‍රිකෝණයක් තිබ්බට පස්සේ කොස් ප්‍රමේය කිව්වේ මෙහෙමනේ. A වර්ගය සමානයි
B වර්ග ධන C වර්ග ඍණ 2යි BC මෙන්න මේ කෝණේ cos අගේ cos A මේක උක්ත කරලා අපිට cos A සමානයි කියලා ගන්න පුළුවන්. එතකොට B වර්ගයේ සමානයි C වර්ගයේ ධන A වර්ග ඍණ 2AC cos B නේ. ඔය වගේ C වර්ගයේ සමානයි A වර්ග ධන B වර්ග ඍණ 2AB cos C නේ. එහෙනම් දැන් නිකමට බලන්න මෙන්න මේක අපි ඇප්ලයි කරමු මෙන්න මේක n හොයන්න අපි cos ප්‍රමේය දාමු. එතකොට cos ප්‍රමේය කියන්නේ මම ඕන්නම් ගන්නම්කෝ n වර්ගයේ සමානයි n ධන 1 වර්ගය ධන n ධන 2 වර්ගය ඍණ 2 වාරයක් n ධන 1 වාරයක් n ධන 2යි පුතේ මේ කෝණය cos alpha. හරිද? එතකොට දැන් නිකමට බලන්න මෙන්න මේ n හොයන්නනේ ඕනේ n වර්ගය n ධන 1 වර්ගයේ ප්‍රසාරණය කරොත් n වර්ගය 2යි n ධන 1. හැබැයි චුට්ටක් බලන්නකො පුතේ පොඩ්ඩක් cos alpha දන්නේ නෑනේ. n කියන නොදන්නා පදයට එක්ක alpha කියන නොදන්නා පදයකුත් මේ ගානේ තියෙනවා. එහෙනම් n හොයන්න නම් cos alpha ගානෙන් අයින් වෙන්න ඕනේ. එහෙනම් ඔයා cos එක හොයන්න ඕනේ. එහෙනම් අපි cos එක හොයමු. ඉතින් cos එක හොයන්න මට යන්න පුළුවන් තව පාත් එකක් කියන්න. මොකද්ද මට කියන්න cos ප්‍රමේය කියන්නේ cos ප්‍රමේයෙන් පාද අතර සම්බන්ධයක් ගත්තානේ. දැන් මෙන්න මේ කෝණය හොයන්න මං ඊළඟට යනවා ඔයා දන්න sin ප්‍රමේයට. sin ප්‍රමේය කියන්නේ මොකක්ද? ත්‍රිකෝණයක sin ප්‍රමේය කියන්නේ මොකක්ද පුතේ? මෙන්න මේකම අපි ඇප්ලයි කරමු sin ප්‍රමේය. මේ තියෙන්නේ cos නේ. sin ප්‍රමේය කියලා කියන්නේ ඔයාගේ පාදි දිග බෙදන්න ඔයාගේ ඊට ඉස්සරහා තියෙන කෝණයේ sin නගෙන් පාදි දිග බෙදන්න ඔයාගේ ඊට ඉස්සරහා තියෙන කෝණයේ sin නගෙන්. ඕකනේ පුතේ sin ප්‍රමේය කියන්නේ. එහෙනම් මම ඒක දානවා මේකට පාදි දිග බෙදන්න ඔන්න බලන්න sin ප්‍රමේය ඇප්ලයි කරන විදිය ඔන්න sin ප්‍රමේය ඔයාගේ පාදි දිග බෙදන්න n එක බෙදන්න ඊට ඉස්සරහා තියෙන කෝණයේ sin නගේ sin alpha ගෙන් ඔයාගේ පාදි දිග n ධන 2 බෙදන්න ඊට ඉස්සරහා තියෙන කෝණයේ sin නගේ sin 2යි alpha ගෙන් මම n බෙදීම sin alpha සමානයි පුතේ n ධන 2 බෙදීම sin 2 alpha භාග කෝණ ඇසුරෙන් ලියනවා 2යි sin alpha cos alpha sin alpha sin alpha කැපුණා මේක 2යි cos alpha මේ පැත්තට ආවා n ධන 2 n ධන 2 2යි cos alpha මේ පැත්තට ආවා එතකොට n ධන 2 බෙදීම n දෙකෙන් දෙපැත්තම බෙදුවා ඕනනම් දෙක ගන්න නැතුවම ඉන්න තිබ්බා එහෙනම් cos alpha සමානයි n ධන 2 බෙදීම 2යි n ඔන්න පුතේ cos alpha හෙව්වා දැන් අපි මෙන්න මේ සමීකරණයට cos alphaට cos alpha ගේ ආදේශ කරමු ධන n වර්ගය ධන 2යි n 2යි n එක දෙකෙන් වැඩි කරාම 4යි n 2 වර්ගය 4යි අඩු කිරීම 2 වාරයක් n ධන 1යි මේක n ධන 2යි මේකෙන් එනවා n ධන 2 බෙදීම 2යි n ඔන cos alpha ගේ වටිනාකම එතකොට cos alpha කියන්නේ මෙහෙමනේ තියෙන්නේ cos alpha කියන එක නැවත ලිව්වොත් n වර්ගයේ සමානයි මේ පාද දෙකේ වර්ගවල එකතුව ඍණ 2යි මේ දෙන්නගේ ගුණිතේ වාරයක් cos එකේ යගේ cos alpha දැන් බලන්න පොඩ්ඩක් දැන් අපි සුළු කිරීමක් කරමු මෙතනින් එනවා ආයි පාරක් n වර්ගයක් ඔතනින් එනවා n වර්ගය ධන 2යි n ධන 1ක් මෙතනින් එනවා ආයි පාරක් n වර්ගයේ ධන 4යි n එකක් එකතු කිරීම 4ක් ඍණ 2 වාරයක් n ධන 1 වාරයක් n ධන 2 සම්පූර්ණ වර්ගයක් බෙදීම 2යි n එකක් පුතේ මේක සුළු කළොත් n වර්ගයට n වර්ගය කැපෙනවා sorry මේ n වර්ගයට එහා පැත්තේ n වර්ගය කැපෙනවා එතකොට බිඳුව සමානයි 2යි n ට 4යි n එකව කරොත් 6යි n
මෙතන 1යි 4යි එකතු කරොත් 5යි. ඍණ 2 වාරයක්, ඉන්ධන 1 වාරයක්. ඉන්ධන 2 සම්පූර්ණ වර්ගය යට 2යින් 2ට 2 කපන්න. මේ කෑල්ල මේ පැත්තට වැඩි කරන්න, මේක ඉන්ගෙන් වැඩි කරන්න, වරහන් ඉවත් කරන්න, මේක මේ ඉන්ගෙන් වැඩි කරන්න, මේකට 1 කියන්න, මේක වැඩි කරන්න ඉන්ගෙන් 0යි 6යින් වර්ගය ධන 5යින් ඍණ ඉන්ධන 1 වාරයක් ඉන්ධන 2 වර්ගය. ඉතින් මේක සුළු කරොත් 0 සමානයි 6යින් වර්ගය ධන 5යින් ඍණ. සුළු කරාට පස්සේ මේකේ තව n වර්ගයක් ඉතුරු වෙනවා. එතකොට බලමු පොඩ්ඩක්. 6යින් ධන 5යි 4යින් 6යින් ධන 5යි n වර්ගය තව ඉතුරු වෙනවා. මම ඒ n වර්ගය මේ පිටිපස්සෙන් ලියන්නම්, මට ඒක අපිට ඒක මිස් වුණා. ඊට පස්සේ n එකෙන් වැඩි කරනකොට පුතේ මෙතනින් එනවා 6යින් වර්ගයක්, මෙතනින් එනවා 5යින් එකක්, ඉන්ධන 1 වාරයක්, ඉන්ධන 2 වර්ගයක්, ධන n එක වැඩි කරාම n ඝනයක්. මේක මම සුළු කරාට පස්සේ මේක ඉන්ධන එකක්, මේකෙන් එන පුතේ n වර්ගය ධන 4යින් ධන 4 එකතු කිරීම n ඝනයක්. මෙතනින් එනවා 0 සමානයි 6යින් වර්ගය ධන 5යින් එකක් ඍණ. මෙයාගෙන් වැඩි කරොත් n ඝනයක්. මෙයාගෙන් වැඩි කරොත් 4යින් වර්ගයක්. මෙයාගෙන් වැඩි කරොත් 4යින් එකක්. මෙයාගෙන් වැඩි කරොත් n වර්ගයක්. මෙයාගෙන් වැඩි කරොත් 4යින් එකක්. මෙයාගෙන් වැඩි කරොත් ධන 4ක් එකතු කිරීමෙන් ඝනයක්. බලන්න n ඝනයට ඍණයෙන් ඝනයට ධනයෙන් ඝනය කැපෙනවා. පුතේ 0 සමානයි 6යින් වර්ගයේ ධන. මෙතනින් එනවා 5යින් එකක්. මේක ඍණ 4යින් වර්ගයට n වර්ගයක් එක්කව කරාම 5යින් වර්ගයක්. 4යින්ට 4යින් එක්කව කරාම 8යින් එකක්. මෙතනින් එනවා ධන 4ක්. මේක සුළු කරාම 6යින් වර්ගයක්. මේක ධන 5යින් එකක්. මේක ඍණ 5යින් වර්ගයක්. මේක ඍණ 8යින් එකක්. ඍණ 4ක්. 6යින් වර්ගයෙන් 5යින් වර්ගය අඩු කරාට පස්සේ එනවා n වර්ගයක්. 5යින්ගෙන් ඍණ 8යින් ගියාම ඍණ 3යින් එකක්. මෙතනින් ඉතිරෙන පුතේ ඍණ 4ක් සමානයි 0ක්. මම මේක සාධක වලට කඩන්නම්කෝ. මේ බලන්න n වර්ගය හරියටම n කියලා දාන්න. ඍණ උත්තරයක් එන්නේ එකක් ඍණ විය යුතුයි, අනිත් එක ධන වෙන්න ඕනි. මොකද මේ දෙක වැඩි කරලා ඍණ හැදෙන්න ඕනි. ඒ වගේම මේ දෙක වැඩි කරලා 4 හැදෙන්න ඕනි. 4 හදන්න පුළුවන් ක්‍රම තියෙනවා දෙවරක් දෙක කියලා. හැබැයි ಜಾති දෙකක් නිසා ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා මැද එක හැදෙන්න ඕනි. ලොක්කගේ ලකුණ එන්න ඕනි. හැබැයි දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුව මිස 3යි එන්නේ දෙන්නේ නේ. එනම් පුතේ 4 හදන්න ඊළඟ පියවරට යනවා ඊළඟ ක්‍රමයට. 4 හදන්න ඕනේ පුළුවන් අනික් ක්‍රමයේ 4 වරක් එකකින්. හැබැයි මෙතන ඍණ නිසා ලොක්කට ඍණ දෙන්න පොඩ්ඩට ධන දෙන්න අවස්ථා දෙකක් එනවා. n ඍණ 4 වාරයක් ඉන්ධන 1 සමානයි 0 කියලා. ඔයා දන්නෝ ගුණිතයක් බිඳුවට සමානයි. එහෙනම් මේවා වෙන වෙනම බිඳුවට සමාන කරන්න n සමානයි 4යි. හෝ n ධන 1 සමානයි 0යි. n සමානයි ඍණ 1යි. පුතේවා කියන්නේ මේක විසංවාදයක් වෙන්න බැරි දෙයක්. ඇයි මේකේ ආගේ තියෙන n වලින් මම හඳුන්වන්නේ පාදයේ දිග. ඉතින් පාදයක දිගක් ඍණ විය නොහැක. නිසා මේක වෙන්න බැරි වැඩක්. අහෝ කියන්න මේක වෙන්න බැරි වැඩක් කියන්නේ. ඕනනම් ඔයා ඇෂ් ලකුණ දාන්න. මේකට කියන්නේ විසංවාදී ලකුණ. එතකොට n සමානයි 4යි. එහෙනම් ඔය කියන විදිහට ඔයාගේ පාදයක දිග 4යි, කුඩාම පාදයේ දිග 4යි. එම නිසා පාද 3 දිගවල් කුඩාම එක 4 නම් පුතේ
ඊළඟ එක ඔන්න බලන්න n එකයි n ධන එකයි n ධන දෙකනේ පුතේ උත්තර පාදවල වල දිගවල් වෙන්නේ. n කියන්නේ 4 නම් මේක 5යි මේක 6යි. එහෙනම් ඔන්න අවශ්‍ය පාද තුනේ දිග ආව 4 5 6 ලෙස. ඔක තමයි කතාව. හරිද? ඔක හරිද? දේවි බාලිකාව එකේ ටර්ම් ටෙස්ට් පේපර් ගන්න. හරිද? ලියා ගන්න. හරිද? ඔයගලන්ට බලන්න පුළුවන් අපි ගානට යනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා චුට්ටක් ඕනනම් ගන්න බලන්න.